කාලේ ගෙදර ඉඳලා පාඩම් කරනවානේ ස්ටඩි ලීව් වගේ. Yeah. අපේ අම්මලා තාත්තලා කියන්නේ අපි 4 දෙනෙක් අම්මලා තාත්තලා අපිට අවසර දීලා තිබ්බේ යන්න. මගේ යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න ශානාගේ ගෙදර. Oh. ඉනක්ෂිට හිටියේ මාරම ස්ට්‍රික්ට් පේරන්ට්ස්. ඉනක්ෂිට ජීවිතේට මේ වගේ එකක් දෙන්නේ නැහැ. එයාගේ තාත්තා එයාව ඉස්කෝලේ ළඟින් ඩ්‍රොප් කරනවා වෑන් එකේ ආපහු එයාව පික් කරනවා. ඉස්කෝලේ මේ ළඟට කිසිම නිදහසක් තිබ්බේ නැහැ. කොහොම හරි ඉනක්ෂි ඒ දවසේ ඉස්කෝලේට ඇවිල්ලා Yeah. ඉස්කෝලේ ළඟින් බහලා No, that's because I used to come in a tuk-tuk. O-level කාරේ. මම එමිණට ඉස්සර සල්ලි දෙනවා. වැඩියෙන් 5,000ක් දීලා එමිට මං කියන තැන්වල බස් ගන්නවා. So එදා කොහමරි ඉස්කෝල ළඟින් බැස්සේ. බහැලා මේ නෑ තාත්තත් එක්ක බහැලා මේ ටැක්සි මිනිහා එක්කන් ගියා ශානල්ගේ ගෙදර. අරගෙන ආවා තාත්තට හොරෙන් අපි ඔක්කොම මේ වුණ ශානල්ගේ ගෙදර. ඇවිල්ලා අපි හොඳ ෆන් එකක් අරගෙන ඉතින් දැන් ඉනක්ෂි එකමාර වෙනකොට ඉස්කෝල ළඟට යන්න ඕනේ ආපහු. මේ මොට්ටස් ගියා ඉතින් එකමාරට ඉස්කෝල ළඟට ගිහලා හිටගෙන ඉන්නව කොහොමද? කවුරු හරි ඉස්කෝලේ ළමේ තව ස්නිච් කෙනෙක් දැකලා one of the prefects දැකලා ටීචර් කියලා. ඉතින් අපි දන්නේ නැහැ ඊළඟ දවසේ අපි යනවා ඉස්කෝලේට. කොමල්ලා ෆනිෂ්ඩ්. ඉතින් ටීචර්ස්ලා හිතලා තියෙන අපිත් හොරෙන් ගියා කියලා. හොඳම වැඩේ තමයි මේ යන්න ලංකාවේ පගාව සහ ජරාව ගැන කියන්නේ නැක්ෂි. පොඩි කාලේ ඉඳන් ඔය තිබ්බනේ. මෙයාගේ තාත්තා මාර කියන්නේ ඉස්කෝලේට මේ ඩොනේෂන්ස් එහෙම දෙනවා හරියද? ඉතින් අපේ ටීචර්ස් මේ සිස්ටර් අපිව පනිෂ් කරානේ මේක අම්මලා තාත්තලාව අරන් යන්න කිව්වා. ඔව් අපිට පුටුවේ ඉඳගෙන හිටගෙන ඉන්න උනා for hours. කොමරි ඇසෙම්බලි වෙලාවේදී මේ මාර ස්පීච් එකක් දුන්නා සිස්ටර්. ඒතර මට තෑන්ක් කරලා මාව ප්‍රේස් කළා. මේගොල්ලෝ නිකන් I was like I feel really sorry for them. මේක වුණේ අම්මලා තාත්තලාවනේ අපි අම්මලා තාත්තලා ඉලක්කවා. අපි දැනගෙන හිටියා මේගොල්ලෝ මෙහෙම ශාරන්ගේ ගෙදර යනවා එහෙම කියලා. මේ ඉනක්ෂිගේ තාත්තා වහම ඉනක්ෂි තාත්තා ඩොනේෂන් එකක් දුන්නා ඉස්කෝලේට. කබඩ් මොනවද පුටු මේස කබඩ් ලයිබ්‍රරි එකට රැක්ස් ඒක ඔක්කොම හදලා දෙනවා. ඉනක්ෂිට කිසිම පනිෂ්මන්ට් එකක් නැහැ. දැන් මේ අපි අපේ අම්මලා තාත්තලා දැනගෙන ගියා අපිට මොකද punished. She got away with murder, right? See, I just wanted to say about yeah, that's how it works, and in the and for me and all of that. So that's what Inakshi got for being naughty, and we, the innocent ones, got punished. You think things like that happen in Sri Lanka now? I'm probably sure it happens in big scale. I'm sure. I'm sure it happens maybe more. Yeah. And yeah, that's our like experience, right? I can't say we did. I was quite innocent too. I can't say that. What? Well, I had a boyfriend, right? Since school time. Like everyone knew about my boyfriend. Like even the school principal knew him as my brother. Yeah. But secretly, of course, he was my boyfriend. ඉස්සර මේ අපේ ඉංග්ලිෂ් ඩේ ඔක්කොම තිබ්බම එකේව අපි තමයි ඕගනයිස් කරන්නේ A level class එකේ ඉන්නකොට. ඉතින් නිර්මගේ වැඩේ එයාව අරන් එනවා as the chief guest, and here we are. I was in the western band. We are playing the band for him, and he's coming as the as the guest of honor. Nirma's boyfriend. මොකද එයා වැඩ කරේ නිව්සීලන්ත මිලිටරි එකේ. ඉතින් එයා මේ අපේ මේ මේක ස්පොන්සර් කරා එක pages එහෙම ස්පොන්සර් කරනවානේ. ඒ වගේ ස්පොන්සර් එකක් කරා. ඉතින් adverts. ඉතින් ඒකට මාර ලොකු දෙයක් අපේ ප්‍රින්සිපල්ට නිර්මගේ අයියා එහෙම කියලා. දැන් මගේ අම්මයි තාත්තයි පිටිපස්සේ ඉන්නවා ඉඳගෙන ඇවිල්ලා මගේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවා ඉස්සරහ මගේ තාත්තා මම ළමයව දැකලා පුරුදුනේ මොකද එයා මගේ අයියාගේ යාළුවෙක්. ඉතින් කොහොම හරි එහෙම දේවල් තුනක් නේද? Yeah. ඒ වගේම ඉතින් නෝටි දේවල් තව අපේ යාළුවෝ හිටියා අපේ ගෑන් එකේ. හරිම නෝටි අය. කවුද? නෝටි අය කවුද? අපේ යාළුවෝ හිටියාගෙන ඉස්කෝලේ හිටියා ගර්ල්ස්ලා අපේ the ladies
ඔක්කොම ලේඩිස්ලා තමයි හිටියේ ඉස්කෝලේ. ඉතින් කවුරු හරි පිටිමි පරාණයක් දැක්කත් ඇති අපේ කෙල්ලෝ Oh my god. මතකද ඉස්සර අර මැච් කාලේ? සෙන්ට් තෝමස් එකෙන් අපේ ඉස්කෝලේ පනිනවා. Yeah. කන්න ඇවිල්ලා අපිත් පයින්නා. අපි ක්ලාස් එකෙන් එළියට. එතකොට මම as usual මාව පනිෂ් කරා. හරිද? මම කට සද්දා ඒ හින්දා. මාව හිටවල තියෙද්දි පුටුවක් උඩ. මොකද සිස්ටර් යනකොට යාට පේනවනේ වටේ. ඒතර මාව යාව එළියට අරගෙන මට ආපහු පරිෂ් කරන්න ඉන්න. හරි නරකයි යා. Yeah. මේ මම දැක්ක මේ සෙන්ට් තෝමස් එකෙන් පැනලා ඉස්කෝලේට. අපේ සිස්ටර් යනවා මොකක් හරි පැටර්න් එකක් අරගෙන ගහන්න. ඒක කිව්වා විතරයි ඉනක්ෂි කෙලින්ම ක්ලාස් එකෙන් එළියේ. දුවගෙන ස්ටෙප්ස් වලින් පල්ලෙහාට දුවගෙන ගිහලා කොල්ලෙක් බලන්න. කොල්ලෙක් බලන්න. How sad, right? But this is also something that happens when your parents are too strict. Yes. Araniya miniyekko dakala nawe like, oh wow, there's a boy. Let's run behind him. And you remember the principal we had? Are isara bandage dagen inne sister. Kakul dekema. How oyata avida gannat ba. Yeah. Yeah. She was a very, very strict principal, but she was a very lovely lady. Habai මෙතනින් දැන් මෙතනටම bandage දාගෙන හැබැයි දුවන අපේ පිටිපස්සෙන් like she was bless her soul. We gave her a hard time. Hey, ඔයාට මතකද තව නෝටිද මේක අපේ ඔයා මගෙන් අහන එකකව මතකද කියලා. I'm like dementia මට ගොඩක් ඒවා මතක නැහැ. Emilia say ඔයා මාව දැන් ඉන්ටර්විව් කරන්න තියෙන්නේ. You know, I work with dementia, right? මට ඕක පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ දැන්. I really can't, but ඔයා කියනකොට මට ඒවා මතක් වෙනවා. Yeah. මට බන් මෑන් මතකද? කොහෙද මේ බන් මෑන්? අපේ යාළුවෙක් හිටියා මේ අපේ ඉස්කෝලේ මේ ටක් ෂොප් එකේ හිටියා ලස්සන කොල්ලෙක්. යාර අපි කියන්නේ බන් මෑන් කියලා. Okay. ඒ බන් මෑන් එක යාළුනා අපේ ඉස්කෝලේ ගර්ල් කෙනෙක් වට මතක නැද්ද? Oh yeah, I know. ඒවලු තරම් තියෙනවා. Yeah. මට මතකයි. ඉතින් ඒක හරි ස්පීඩ් එකක් I don't know not ස්පීඩ් එකක් කියන්නේ බන් මෑන් එක යාළුවෙක් ස්පීඩ් එකක් නෙවෙයි. මම කියන්නේ ඉස්කෝලේ යන කාලේ වෙච්ච සුන්දර නෝටි දේවලු තිබිලා තියෙන. හැබැයි අපේ ඉස්කෝල් අපේ ගෑන් එකේ කෙනෙක් නෙමෙයි ඒක. එහෙම වුණේ. ඒ කියන්නේ එක්තරටම මම මේ තනිකර ගර්ල්ස් ස්කූල් එකක් හින්දා ඒක මාර ඉම්පැක්ට් එකක් තිබ්බා අපිට. කියන්නේ පාද කෙනෙක් ඉස්කෝලේ ඇතුළට ආවත් Oh, අයියෝ.